හයි අද මම හදන්න යන්නේ ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් නූඩ්ල්ස් එකක්. අපිට මේකට ඕන වෙනවා චූටියට කපාගත්ත කැරට්, ලීස්, මාළු මිරිස්. එතකොට මම මෙතන ඉඟුරු චුට්ටක් දාගත්ත කෑම එක සුවඳ වෙන්න. ඊට පස්සේ සුදු ලූණු චූටියට කපාගත්ත අම් මිරිස් කරලා. මම ගන්නේ මෙන්න මේ නූඩ්ල්ස් එක. මුලින්ම අපි නූඩ්ල්ස් එක හදාගෙන අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ තාච්චියට තෙල් දාලා චූටියට සොසේජස් ටිකක් කපාගෙන අපි ඒ ටික මුලින්ම බැද ගන්න ඕනේ. ඒ ටික බැදගෙන අපි වෙනම අයින් කරලා ඊට පස්සේ තෙල් එකට අර අපි කපාගත්ත සුදු ලූණු, ඉඟුරු දාලා මිරිස් චුට්ටක් දාගන්නවා පොඩ්ඩක් සැර වෙන්න. ස්පයිසි විදිහට තමයි මම හදන්නේ. ඊට පස්සේ ලූණු, කැරට් අපි ඒ කපාගත්ත ටික ඔක්කොම මේ හොඳට බැද ගන්න ඕනේ දාලා. තව අපි මේකට ලුණු කහ කුඩු 3-5 එතකොට අපි අර පැකට් එකේ එන රසකාරකෙත් මේකට එකතු කරගත්තා මම. ඊට පස්සේ මේ වගේ එක හොඳට බැදුනට පස්සේ අපි ඒකට අර අයින් කරගත්ත නූඩ්ල්ස් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරලා අන්තිමට අපි අර සොසේජ් ටිකත් එකතු කරගන්නවා. ෆයිනල් ලුක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.